කන්නේ පිටියේ. දැන් තමයි මේ ගමන ආරම්භ කරේ. දැන් හරියටම වෙලාව 8:53යි. මම අද ඉඳාගෙන ඉන්නේ සුන්දර ඉංගිරිය ප්‍රදේශයට යන්න. ඉංගිරිය ප්‍රදේශයේ මම ඉඳාගෙන ඉන්නවා ගාන කිහිපයක්. ගාන 3-4ක් වගේ ඉඳාගෙන ඉන්නවා අද දවස් ඇතුළත යන්න. මේක අද සිංගල් ට්‍රිප් එකක් යන්නේ අතරම. අපි මුලින්ම ඉංගිරිය ප්‍රදේශයට තමයි දැන් යන්නේ ඉන්නේ. ඉංගිරිය ප්‍රදේශයේ තැන් කිහිපයක් තියෙනවා. ඉංගිරිය ප්‍රදේශයේ නාච්චිමලේ කියන සුන්දර ප්‍රදේශයට තමයි ප්‍රධාන වශයෙන්ම යන්නේ ඉන්නේ. හරි අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අපිට යන්න තියෙන්නේ අර ඉස්සරහට. ඒ පැත්තට තමයි යන්න තියෙන්නේ. ඔව්. හොඳයි එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ මගේ පළවෙනි ගමනාන්තයේ වෙච්ච මේ උයන්වත්ත වැව් ව්‍යාපාරයට ඇවිල්ලා ඉන්නේ. අද දවසක් ඉඳන් තිබ්බ අර වැස්සෙින්ද සෑහෙන්න වැස්සනේ. මිනිසුන්ට එළියකටවත් බහ ගන්න විදියක් නැතුනේ තිබ්බේ. මං කලින් පාර කොළඹ
ඇවිදින්න ගිය පිළේ ඉඳන් මේ සතියක් විතර නිකන් බලාගෙන හිටියේ වහිනවා ඉතින් ඉවරෙකුත් නැහැ මේ ඉදිකට බහැලා කොහා යන්න විදියකුත් නැහනේ මම ඇත්තට මේ ගමන ඊයේ යන්න හිටියේ ඊයේ උදේ ඇහැරි වුණා ඇහැරිච්ච වෙලේ ඉඳන් ඉතින් දිගටම වහිනවා ඉතින් ඒ දවසේ ඊයේ ඒ ගමන එතකොට අතහැරලා දැම්මා ඊට පස්සේ අද උදේ ඇත්තටම දැන් උදේ ඉඳන් ඇත්තටම දැන් කිසිම වැස්සක් නැහැ අද හොඳට ඉර පායලෙම තියෙනවා දවස් ගානකට පස්සේ මේ මිනිස්සු සෑහෙන්න ඇවිල්ලා ඉන්නවා අද ඒ පායලා තියෙන හින්දා වෙන්නේ නැති බලන්න පුළුවන් මේ අර හරියම මේ එතනින් තමයි අර වැවේ කියන්නේ මේ වැවේ වතුර ටික කොහොම ඇවිල්ලා උතනින් අන්න අතන තියෙනවා මේ මේකක් එතනින් පල්ලට ඇවිල්ලා මේ ඔය කුඹුරු වලට එහෙම මේ ටිකේම අර ඇලපාරක් දිගේ යනවා උතනින් මේ පැත්තට යන් බලන්න එතන මොකද වෙන්නේ කියලා මම මෙතෙන්ට කලින් ඇවිල්ලා නැහැ එතකොට මම මේ මැප් එකේ ලොකේෂන් එක දාන්න තමයි ආවේ උයන්වත්ත ලේක් කියලා තමයි ලොකේෂන් එක දාගෙන ආවේ එතකොට අර මේ මෙතන එහා පැත්තේ අර තියෙනවා මේ කියන්නේ මේ හරිය ඔතනින් මේ ඔය කැලෑ වගේ තියෙන එකෙන් තව කොහොම තියෙනවා පාර අන්න අර හරිය විතර ඒ කියන්නේ මේ හරිය විතර තියෙනවම රිසෝට් එක ඔය රිසෝට් එක ගාවට තමයි මේ ගිහිල්ලා වැටුනේ කියන්නේ එතන ඒ පාර රිසෝට් එකෙන් ඉවරයි මම ඊට පස්සේ තමයි ආයේ මේ මැප් එකේ දාගෙන මෙතන හොයාගෙන මෙතෙන්ට ආවේ මෙතන තමයි හරි ප්ලේස් එක මේ මිනිස්සු එන්නේ ඒ නිදාසේ ඉන්න පුළුවන් මේ හරිය තමයි ඒ කියන්නේ අර අතන ඒ වැවේ එක කොනක් දැන් මේ වැව ඔහොම ගත්තාම මේ වැවේ ඔහොම ගිහිල්ලා අර පැත්තෙන් ඔහෙට තියෙනවා එතකොට මේ පැත්තෙනුත් මේ පැත්තට ඔහොම තියෙනවා අර එහෙනුත් පේනවා අර පැත්තට ඔහොම තියෙනවා කියලා එතකොට මේක අර ප්‍රදේශ කීපයක් ඔහොම අල්ලලා තමයි මේක හදලා තියෙන්නේ අර හරියේ මේ හරිය විතර පේන හැටි මම හිතන්නේ මේ හොටෙල් හරි මොන හරි කීපයක් තමයි තියෙන්නේ නිවාඩු නිකේතන වගේ මේ අර හරිය රතනත් එකක් තියෙනවා පේන්න ඉතින් මේ තැනට එන විදිය කිව්වොත් එහෙම මේ කොළඹිදා එන කෙනෙක්ට නම් ඇවිල්ලා මේ කොළඹින් පොල්ගස්සෝවිතර ඇවිල්ලා පොල්ගස්සෝවිතින් බණ්ඩාරගම හරහා මෙතෙන්ට එන්න පුළුවන් බණ්ඩාරගම තමයි මේ ප්‍රදේශයට කියන නම බණ්ඩාරගම මේන් රෝඩ් එකේ කොහම ආවට පස්සේ දවල්ට මේ බණ්ඩාරගම මේන් රෝඩ් එකේ තියෙන අර පැත්තේ එතකොට ඒ හරියෙන් තියෙනවා මේ බෝඩ්ස් එහෙම ගහලා උයන්වත්ත වැව ව්‍යාපාරයට කියලා එතකොට මේ පාර අතුරු පාර මෙහෙම තියෙන්නේ මෙහෙම ඇවිල්ලා ඔතනින් තමයි ඔහොම ඉතින් එන්න තියෙන්නේ කොළඹිද එන කෙනෙක්ට ඇත්තටම පැයක වගේ පොඩි වෙලාවකින් මේ තැනට එන්න පුළුවන් ඒකයි මේ තියෙන විශේෂත්වය ඇවිල්ලා ඉතින් මේ නිදාසේ පොඩ්ඩක් ඇවිල්ලා ඉඳලා කරලා යන්න පුළුවන් වසුරේ ගත්තොත් මෙතන අර සෑහෙන්න කට්ටියක් එනවා කියලා තමයි ආරංචි ඉර හැම බහැගෙන යනවා මෙතනට ලස්සනට පේනවා කියලා තමයි ආරංචි මම මෙතනට එද්දි හරියටම 10:00 විතර වුණා මේ මම අර නාච්චි මලේට යන ගමනේදී මේ හම්බෙච්ච අතරමැද තැනක් මම හොයලා මම නාච්චි මලේට යන ගමන ගැන හොයලා බැලුවනේ එතකොට මේ ඒ යන අතරමැද තියෙන එක සුන්දර ස්ථානයක් විදිහට තමයි මට මේක හම්බුනේ ඒකයි මම මෙතෙන්ටත් ඇවිල්ලා මෙතෙන්ට මම කලින් ආවිල්ලා නැති ඉඳ මෙතෙන්ටත් ඇවිල්ලා මේ ගැන වීඩියෝ එකක් දාලා මේ එහෙම වගේ ගමනාන්තයට යන්න කියලා හැදුවේ අපි බලමු මේ මම හිතන්නේ මේකේ මේ ව්‍යාපාරේ මේ කියන්නේ ව්‍යාපාරයේ හදන එකේ මේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා මම හිතන්නේ රතන බෝඩ් එකක් තියෙනවා ඒ ගැන ගහලා පොඩ්ඩක් ඒ ගැනත් අපි හොයලා බලමු කොහොමද මේ වැවේ හදලා තියෙන්නේ මොන වගේ ඉතිහාසයක්ද මේ වැවට තියෙන්නේ එතකොට මේ වැව මොකද්ද සෑදීමේ ප්‍රධාන අරමුණ ඒ වගේ දේවල් ටිකක් අපි හොයලා බලමු කියලා මෙතන බෝඩ් එකක් එම ගහලා තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව උයන්වත්ත වැව ව්‍යාපාරය යටත් මොනාට ටික සඳහන් වෙලා තියෙනවා ටිකක් මැකිලා මේ හරියට පේන්නේ නැහැ මේ මෙන්න මේක තමයි මේ වැව ගැන ගහලා තියෙන මේ වැව පිළිබඳව අදලා තියෙන විස්තර ටික තියෙන බෝඩ් එක ඔන්න බලන්න පුළුවන් මෙතන තියෙන උයන්වත්ත ව්‍යාපාරය. ඒතකොට මේ තියෙන්නේ මේ වැවේ සම්පූර්ණ මේ දල සැකස්ම තියෙන සිටියම. මේක පේන විදිහට අර ප්‍රදේශ කීපයක් අල්ලලා
ප්‍රදේශ කීපයක් කවර් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන බලන්න පුළුවන්. ඒතර මෙතන තමයි මේ උයන්වත්ත වැව කියන එක තියෙන්නේ. ඒක හරහා මෙතන මේ ඇල මාර්ග ඔස්සේ මේ තියෙන මේ සම්පූර්ණ මේ කියන ප්‍රදේශවලට මේ වතුර අරන් යනවා. කුඹුරු වැඩ කටයුතු වලට, එදිනෙදා දෛනික වැඩ කටයුතු වලට වගේ අරමුණු වලට තමයි මට තේරෙන විදිහට මේකෙන් වතුර අරන් යන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ මෙතන එක පිටවානකින් මේ පැත්තේ මේ තියෙන ප්‍රදේශවල වලට වතුර අරගෙන යනවා. ඊට පස්සේ අතනින් තව එකක් තියෙනවා. ඒ වගේ මේ සම්පූර්ණ ප්‍රදේශයේ කොටස් වලට කඩලා ඇල මාර්ග ඔස්සේ වතුර අරන් යන සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. තව මේ කියලා තියෙන විදිහට දැන් මෙතන පොඩි විස්තරයක් දාලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි එකම මධ්‍යම ප්‍රමාණයේ වැව වන උයන්වත්ත වැව ඉදිකල යුගයේ පිළිබඳ විවිධ ජනප්‍රවාදා විද්වත් මත ඇත. ඒතර මේ වැව හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1521 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1538 දක්වා. ඒ කාලේ රජ කරපු රයිගම් බණ්ඩාර කියන රජු තමයි මේක හදලා තියෙන්නේ. ඒක තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඉන් පස්සේ 1871 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මේ වේල ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ 1935 ඉඳන් 1955 වෙනකම් මේකෙන් අර වතුර එළියට දාන පිටවාහන නවීකරණය කරලා තියෙනවා. 1978 දී මේකේ ආයෙ කියලා තියෙනවා මේ ලංකාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ එතන ඇල උස් කරලා ඉදි කරලා මේක රළපනාව පිටවාහන වගේ දේවල් වල ධාරිතාවය වැඩි කරන්න ක්‍රියාමාර්ග අරන් තියනවා කියලා තියෙනවා. අනිත් වැදගත්ම කාරණේ තමයි මේකේ අවසාන ටික දෙන කෘෂිකාර්මික කටයුතු සඳහා මේකේ ජලය ලබා ගන්න ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 300ක් විතර ඉන්නවා කියලා. කියන්නේ ගොවිතැන් කටයුතු කරන පවුල් 300කට විතර මේකෙන් මේ වතුර අරන් යනවා ඇල මාර්ග ඔස්සේ. කොහොම තමයි ඉතින් මේ විස්තර ටික තියෙන්නේ. අනිත් එක තියෙනවා ඉතින් ජලාශයේ මේක ධාරිතාව කොහමද, වේල්ලේ උස කීයද, පිටවාහනේ දිග, සොරෝ කීයක් තියෙනවද, ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. මේ අර මං ගල්නුතුව වගේ අර දවස් ගානකට පස්සේ තමයි මේ අද මේ පායලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට මේ එළියකටවත් බහ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අද. මොනන්න මේ මම පෙන්නන්න අර මිනිස්සු සෑහෙන්න ගානක් මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා අද මෙතන. උරන්න බලන්න පුළුවන් මේ ගොඩක් මිනිස්සු ටිකක් මෙතන ඉන්නවා. මේ මෙතනින් තමයි මේ වතුර පාර ඔහම එළියට යන්නේ. ඉතින් අතන තියෙනවම ඇල. ඒ ඇලෙන් තමයි මේ ඔහම ගිහිල්ලා අතනින් අපි අතෙන්ටත් මේ උතනින් ඔහම ගිහිල්ලා මේ පැත්තට ඔහම ඇල මාර්ගේ තියෙනවා. දැන් වටිනවා මේ අද දවසේ හරි මේ පායපු එකේ. මේක ඊට වගේ දවසක දැන් මඩක් ඇත්තටම දෙන දුරා ඊට තමයි නිවාඩුවක් තියෙන්නේ. ඒකට ඒ වගේ දවසක හරි පොඩ්ඩක් එළියට බහලා කොහේ හරි යන්න තියෙන දවස් ටික දවස් ගානක් ඉඳන්නේ වහින්නේ. අපි මේ අර ඇලපාර ටිකේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පල්ලට බහලා ඒ ටික වතුර කොහොමද යන්නේ කියලා. බහින්න තියෙන්නේ අපිට මෙතනින් බහින්න පුළුවන්. මේ වරන්න බලා ගන්න පුළුවන් මේ මේලානේ අයිතන අතන මේ වැඩිම මේක අර සාමාන්‍ය වැවක සිද්ධ වෙනවා වගේම මේ පිටවාහන වහන වෙලාවල් ඇති මේ ටිකේ මාල් සෑහෙන්න වැස්සින්න වැවේ වතුර ප්‍රමාණය ගොඩක් වැඩි ඇති. ඒකින් තමයි මෙතන මේ පිටවාහන ඇරලා තියෙන්නේ.
ඇලපාර දිගේ පොඩ්ඩක් මේ අර පැත්තෙන් තියෙනවා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ පැත්තේ වතුර කොයි පැත්තටද යන්නේ කියලා. මේක මේ විදිහට මේ ඇලපාර ඔහොම දිගටම අර පැත්තට මෙතනින් ඔහොම තමයි ඇලපාර තියෙන්නේ. මේ ඇලපාර ඔහොම දිගටම ওই පැත්තට යනවා. ගිහිල්ලා තමයි ওই පැත්තේ තියෙන ප්‍රදේශවල වල තියෙන කුඹුරු ගොවිතැන් කටයුතු කරන මේ ප්‍රදේශවල වලට වතුර අරන් යන්නේ. නාච්චිමලට ගියාට පස්සේ මම මෙහි නාන්න වගේ තැන් ටිකක් සිලෙක්ට් කරලා තියෙනවා. කියන්නේ මෙහි දොළ පාරවල් ගඟවල් එහෙම ටිකක් තියෙනවා. තැනකට යන්න ඉතින් ඉන්නේ. මේ ගිහිල්ලා බලමු ඉතින්. දැන් අපිට යන්න තියෙන්නේ මෙතන අපි බණ්ඩාරගම තමයි දැන් ඉන්නේ. බණ්ඩාරගමෙන් අපි හොරණට ගිහිල්ලා හොරණින් ඉංගිරියට ගිහිල්ලා ඉංගිරියෙන් තමයි නාච්චිමලට යන්න තියෙන්නේ. ආසන්න වශයෙන් මම බලපු විදිහට මෙතන ඉඳන් කිලෝමීටර් 22ක් පමණ අපිට යන්න තියෙනවා. හොරණ පව් කරලා ඉංගිරියට ගිහිල්ලා ඒ ගමන් මාර්ගේ. අපි එනම් මේ සුන්දර උයන්නත් වැවට සමුදේලා අපි අපේ ගමන කන්ටිනියු කරමු. මේ උයන්නත් වැවගාව ඉඳන් මම දැන් හරියටම කිලෝමීටර් 22ක් විතර පහු කරගෙන ඉංගිරියට ඇවිල්ලා තියෙන්නේ. මම නාච්චිමලේට යන අතරමකත් මට හම්බුණා කාරයිනේ තියෙනවා මේ සාමාන්‍ය දියැල්ල. ඔයාලට පෙන්නන්නම් මෙතන බහින් තනක් නම් මට පේන්නේ නැහැ. කාරි දම් බලා ගන්න ඕනේ. මෙතන තමයි තියෙන්නේ. කැලෑවේ ගස් ටිකත් එක්ක පොඩ්ඩක් වැහිලා තියෙන්නේ. මේකට අර මේ මෙතනින් ඒ කියන්නේ මේ පැත්තෙනුත් දොළ පාරකින් මෙහෙම වතුර එනවා. ඇවිල්ලා මේ බලා ගන්න පුළුවන් අර අතනත්. ඒ කියන්නේ අර පැත්තෙනුත් ඒ කන්දෙන් දියැලක් වගේ වතුර පාරක් එනවා. එතකොට ඒ කියන්නේ දොළවල් දෙකක් විතර මෙතන කනෙක්ට් වෙනවා. සම්බන්ධ වෙලා තමයි ඊට පස්සේ මේ හරහා ඔහම තියෙනවා. දොළ පාර පල්ලෙට ගලාගෙන යන්නේ. එතනින් ඔහම ওই දිගට ඔහම ගලාගෙන යනවා. මම මේ නාන්න කියලා හිතාගෙන ඉන්න තැනට මෙතන ඉඳන් තව තියෙනවා කිලෝමීටර් 3මාරක් විතර. මම හිතාගෙන ඉන්නේ එතනින් නාලා. එතන තියෙනවා මේ නාච්චිමලේ විහාරය. කියන්නේ ඒක වනගත විහාරයක්.
භික්ෂුන්වහන්සේලා මම හිතන්නේ 20ක් විතර භාවනානුයෝගීව මෙහෙ වැඩ වාසය කරනවා කියලා තමයි මේ මම හොයාගත්ත විදිහට සඳහන් වෙන්නේ. මම හිතාගෙන ඉන්නේ අතන්ට ගිහිල්ලා නාලා. ඊට පස්සේ ඒ ආරණ්‍ය සේනාසනේ නම මදනකඩ විහාරය. එතකොට මේ මම නාලි ඉවරලා මේ මදනකඩ පන්සලටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක අර වනගත ආරණ්‍ය සේනාසනයක් ඉඳලා මේ ටිකක් තියෙනවා ඒක ඇවිදලා කරලා යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. නානතරට ගිහිල්ලා බලමු මේ මෙතන කොහමද තත්ත්වය කියලා. වතුර වැඩිත් දන්නෙත් නැහැ මේ දවස්වල පහුගිය දවස් ටිකේ වැස්සෙින්ද. තත්ත්වෙන්ට ගිහිල්ලා බලමු. එතන තත්ත්වය මොකද කියලා. නාන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා නම් එහෙම නාගෙන මේ සංචාරය ඉස්සරහට යමු. ඉතින් මේ යාළුවනේ මම ඉංගිරියේ ඉඳන් දැන් නාච්චිමලේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. මම මැප් එකේ දාගෙන ආවේ හොයාගෙන මේ උගන්ට මොනවද විතර තියෙන ඇති. මෙතන නාන ස්පේස් එකක් තමයි තියෙන්නේ. ඔගේ දවස්වල අර වැස්සත් වැඩි හින්දා ටිකක් වතුර මට්ටම වැඩි ප්‍රමාණයක් තමයි මට මේ පේන්නේ. ඒ වුණාට මේ හරිය එහෙම සාමාන්‍යයෙන් පොඩ්ඩක් බහැලා නාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර පැත්තෙන් තමයි මේ පටන් ගන්න. මේ පැත්තෙන් ඕම අර එනම් ඇවිල්ලා මේ විදිහට ඕම ඇවිල්ලා මෙහෙම ගලාගෙන මෙතනින් බහිනවා. අර හරියට වලවල් ටිකක් එහෙම තියෙනවා මම හිතන්නේ. දහින්න කලින් මට හම්බුණා මේ ගමේ ඉන්න මහත්තයෙක්. මේ පොඩක් බලමු එයාගෙනුත් විස්තර අහලා මෙහි නාන්න මොනවද කියන්නේ කොහොමද මේ හරි නාන්න සුදුසුද තව මොනවද තැන් තියෙන්නේ ගම් පළාතේ තියෙන විස්තර මොනවද ඒ කියන්නේ මෙහි මොනවද තියෙන්නේ තව යන්න පුළුවන් තැන් මොනවද ඒ වගේ විස්තර ටිකක් අපි අහමු. ඉතින් මේ තමයි මේ මට හම්බෙච්ච මේ මහත්තයා මේ ඉද්දි දොළගාවට ඉද්දි එතන තමයි හම්බුනේ මේ එතනින් පස්සේ තමයි මේ කතා බහ කරලා පොඩ්ඩක් අඳුරගත්තේ. බලමු විස්තර ටිකක් අහලා. මහත්තයාගේ නම මොකද්ද? සාන්ත වෙත්තසිංහ. සාන්ත වෙත්තසිංහ. ඒවල මේ සාන්ත වෙත්තසිංහ මහත්තයා මෙහි මොකද්ද කරන්නේ ඔබතුමා රැකියාවෙන්? මම දැනට සර්පවේදකම තමයි කරන්නේ. සර්පවේදකම. සර්පවේදකම කියන්නේ මේ ආසිත සර්පයෝ බහුල ගණනාවක් එහෙම ඉන්නවද මේ හරි දොළපාර ආසිත මේ ගම්මුන්ගේ එතකොට මේ සර්ප දෂ්ට කිරීම වගේ මොනවාරි සිද්ධීන් වාර්තා වෙලා දිනවද? ඔව් ගොඩක් ඉන්නේ මේ ප්‍රදේශයේම මේ සතෙක් කෑවම මම තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ කියන්නේ රෝවල් ගත වෙලා ඉන්න අයවත් මේ ගමේ ඉන්න අයත් මම මේ ගමේ උපන් කෙනෙක්. ඔව් මේ පරිසරය තමයි මේ සුන්දර පරිසරයක්. ඒතර මේ මහත්තයෝ මේ හරි මේ දොළපාරාශිතව මේ වගේ සර්ප දෂ්ට කිරීම මේ වාර්තා වෙලා තියෙනවද? ඒවට ප්‍රතිකාර කරලා එහෙම තියෙනවද? කොහොමද? ගොඩක් ප්‍රතිකාර කරන මාත්‍යා මේ කියන්නේ දුරේම නායිනේ සත්තු කියලා නෑ. ඉතින් මොලේ ඉන්න වෙනම සත්තු වර්ග. ගොඩ ආසිතව ඉන්නවා ඉතින් සර්පයි. ඉතින් දෂ්ට කරනවා කෑවාම ඉතින් ගොඩක් මේ ප්‍රතිකාර කරන්නේ මේ ගම්මානවල ඔක්කොම එනවා ඉතින්. එතකොට මේ කාට හරි උනත් වැදගත්තේ මට උනත් වැදගත්තේ දැන් මේ හරිය නානවා නම් ඕන්නේ අපි වතුර වැඩි මට්ටම ගමුකෝ දැන් අපි එතකොට මේ නානවා නම් කොයි හරිය වගේද අපිට මේ මෙතනින් නාන්න සුදුසු. එතකොට දැන් මේ ප්‍රදේශයෙන් කොයි හරියද ඊට පස්සේ මේ දොළපාර දැන් තව පල්ලටම යනවනේ අර එහෙම. එතකොට ඒ පැත්තේ කොයි වගේද නාන්න සුදුසු වෙන්නේ? දැන් සුදුසු කියන මාත්‍යා මෙතන ඉඳන් තව ටුක්ටක් ඉස්සරහට යනකොට තියෙනවා නාච්චිමලේ ආරාමයට යන තැන පාලම. ඒ පාලමේ පල්ලේ අනතුරු ස්ථාන 3ක් තියෙනවා. ඔව් මම අර එන ගමන් මෙතනදී හම්බුණා පාලමක්. එතන තමයි. එතන මහා තියැලක් වැඩෙනවා. එතන ගොඩක් මිනිස්සු එන අය නොදැනවත් කමෙන් මැරෙනවා. එතන බිලි ගන්න වලක් තියෙනවා. එතන මෙහා වලක් තියෙනවා. එතකොට තව මාළු වලක් කියලා තියෙනවා නාට්‍යමලේ ආරාම්‍ය සේනාසනයේ කිට්ටුව. එතන 3ක් තියෙනවා. එතන ඉඳන් ආපහු කිලෝමීටර් 2ක් විතර ආයි අනිත් පැත්තට හැරිලා දොලේ ඉස්මත් පැත්තට ආපහු යනකොට තියෙනවා අමාරු ලොකු දරුණු එක වලක්. ඒක එරෙනවා. ඒක මේ දොළපාර පුරාම අර ඉඳන් සෑහෙන විශාල බලව ප්‍රමාණයක් මේ වගේ තියෙනවා නේ. අනිත් තැන් වල නාගන්න තැන් වල මේ ගමේ අයගෙන් අහලා එහෙම නානවා නම් තමයි ගොඩක් වටින්නේ. ඔව්. එතකොට ගොඩක් අර මේ එනයිට ජීවිතාලස අපි තැනකට ගියාම නානකොට ඒ සුදුසු තැන් තියෙනවා. ඒ සුදුසු පස්සේ බෝතල් කටු අරව මේවා තියෙන තැන් තියෙනවා. ඒ තැන් වල පිරිසුදු නාන ස්ථාන තියෙන ඒ ටික පොඩ්ඩක් අහගෙන නානවා නම් තමයි ගමේ ටයිල වටින්නේ. එහෙම අගෙන නානව ඇරෙන්න සාමාන්‍ය පිටින් එන මිනිස්සෙක්ට දැනුවත් කිරීමක් වගේ එහෙම මුතු දැනුවත් කියලා අනතුරුදායක තැන් ස්ථාන කියලා තියෙනවා. ඒ ස්ථාන වලට යනකොට ගමේ කට්ටිය පොඩ්ඩක් කියන ඔය නාන්න එපා උතන. ඒ කියන දේ අහන්න නැතුව ගිහිල්ලා මේ මැරෙන වෙලාවල් තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි ඔබතුමාගේ මහත්තයේ කම්බෙච්ච එක ගැන ගොඩක් විස්තර දැනගත්තා. එතකොට දැන් ඔබතුමා කිව්ව කරුණුත් එක්ක දැන් මෙතෙන්ට එන මිනිස්සු දැන් මගේ channel එකේ වීඩියෝ බලලා හරි එන මිනිස්සෙක් වුණත් මෙතෙන්ට ඇවිල්ලා ඒ අදාළ දේවල් දුගන ගම්වාසියෙක්ගෙන් හරි අහලා මේ දොලට බෑලා නාලා යයි. මේ හරියෙන් විතර මේ ඒරියා එකේ වගේ නාන්න පුළුවන් සාමාන්‍යයෙන්
දැනගත්තට අර හරිය නිකන් වැලි පොළොවක් තියෙන ඇතුලේ. ඒතර ඒ හරිය ෂේප් එක නා ගන්න පුළුවන්. මේ මිනිස්සු නානා මේ පැත්තෙනුත් කොහොම එන්නේ. මේ හරිය ෂේප් එකේ නාගෙන බලමු. එවිට මේ හරිය නාගෙන බලමු. වතුර ටික නම් පට්ටම ඉතලා තියෙන්නේ. නම් මේ නාන්නයි යන්නේ දැන්. බලමු ඉන්න හරි විතර දෙපේ ගිහිල්ලා බලමු. ගැඹුරක් නැහැ මේ හරි. ඔයගලා කියනවා. ඉතර ගැඹුරක් නැහැ. සාමාන්‍යයෙන් වගේ ඉන්න ගාඩ විතර තියෙන්නේ. කැඩපාර පොඩ්ඩක් වැඩි අර වැස්ස වතුර වැඩි ඉන්න. මේ පුර ආරේට විතර ඇද්දි මේ ඊනක් තියෙන පොඩ්ඩක් අවිතර ගහගෙන යන්න බල. ඊළඟ දන්න කෙනෙක්ට වෙන්නේ යල්ලා ඉන්න කිව්වා. උඩ ගැඹුරක් නැහැ. ඉන්න මේ ඕන කෙනෙක්ට මෙතන ඇවිල්ලා බයනතු නාන්න පුළුවන්. වතුර වැඩි කාලෙත් සාමාන්‍යයෙන් මෙච්චරක් වගේ නෙදී. ඒක නෝමල් දවසට කිසි අවුලක් නැතුව එන්න. වතුර ටිකක් පට්ට ක්වොලිටි මානස අනිපයක් තියෙන්නේ ඇඟට. කොළඹ සාමාන්‍ය පැයකින් වගේ දුර ඇවිල්ලා මේ වගේ වතුර ටිකක් නා ගන්න තියෙන විදිහ පට්ට වටිනවා. ආච්චිමලේ දොරණ ඇතරම මරු ඉතින් බාඩුවක් වෙන්නේ මේ ඇවිල්ලා ඒ කාර්ය කණ්ඩායමාරි කොමාරි ඇවිල්ලා මේ වගේ තැනකින් ඇවිල්ලා නාලා යන්නේ කිසිම පාඩුවක් වෙන්නේ මේ වගේ තැන් වලට එන්න ඇවිල්ලා නාලා කරලා ඒ වගේ යන්න මම ඊගා ප්ලෑන් එක මේ වෙනදා ටිකක් නාලා කෑම එකක් තියෙනවා කන්නත් උනේ කාලි ඉවරලා පිරිසිදු වෙලා මේ මම අර කලින් වගේ ආරණ්‍ය සේනාසනයක් තියෙනවා මදනකඩ ආරණ්‍ය සේනාසනේ කලින් අම්මෙච්ච මාත්‍යක් කිව්වා එතෙන්ටත් ගිහිල්ලා බලන්න කියලා එතන සාමාන්‍ය ලොකු වපසරයක මං හිතන්නේ ආරණ්‍ය සේනාසනේ වීදිලා තියෙනවා මේ අපි ආරණ්‍ය සේනාසනේට ගිහිල්ලා එතනත් විස්තර ටිකක් බලමු එතන මේ ප්‍රදේශයේ කොහොමද තියෙන්නේ කියලා එතන ඉඳන් මං හිතන්නේ කිලෝමීටරයක්වත් නැහැ එතෙන්ට මම හිතන්නේ අපි මේ අර පැත්තේ ඕම ආපු පාරෙම තමයි මම හිතන්නේ තියෙන්නේ ඕම උඩ පාර තියෙන එතනට ගිහිල්ලා බලමු එතන තමයි මේ මගේ මේ සංචාරයේ අවසානයේ අද දිනේ මේ සංචාරයේ අවසානයේ කියලා මං තීරණය කරලා තියෙන්නේ එතනට ගිහිල්ලා බලමු අපි කෑමේකුත් හදාගෙන ආව බෝඩිමින් එද්දි කෑමයක් මෙතනින් කාලම මේ ඉතින් පන්සල පැත්තට යන්න
මාචිමලේ විහාරස්ථානයේට අදාළ මම හිතන විදිහට මේ භූමි ප්‍රදේශය පටන් ගන්න මෙතන ඉඳන්. මේ වොන් පේන ඇති මේ ගේට්ටුව. ඒ ගේට්ටුව ගාන ඉඳන් මේ ගයිස් එතන දෙපැත්තෙම ඒ කියන්නේ මේ යන පාර දෙපැත්තෙම පට්ට කැලයක් තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම්. මේ ඔම ගියෝ බලන්න පේනවා ඇති මේ තමයි මේ යන පාර. මේ යන පාර මේ බලන්න මේ පැත්තෙනුත් ඊට පස්සේ ආයෙ ගියාම මේ පැත්තෙනුත් තනිකර විශාල කැලෑවක් තමයි තියෙන්නේ. ඒතකොට අර පල්ලෙයින් මේ වීඩියෝ එකේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ. අපි නාචිමලේ ආපු දොළ ඒ උඩහා ඉඳන් මේ පල්ලට. ඒ කියන්නේ මේ හරියෙන් ඔහොම මේ කැලෑව අර යටින් මෙතන කැලෑවින්ද පේන්නේ නැහැ. ඔහොම යටින් ওই පැත්තට තමයි ඔහොම ගලාගෙන යන්නේ පල්ලට. මේ ඒතකොට මේ පන්සලේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් ඇත්තට මෙතන මේ වාහන සද්දයක්වත් ඒ පාරේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මේ ඒ තරමට මෙතන මේ මාර නිස්කලංකයි දොළ පාරේ සද්දෙයි මේ කැලෑවේ ඉන්න සත්තු කෑ ගහන සද්දේ ඇරෙන්න වෙන කිසිම සද්දයක් මෙතන ඇහෙන්නේ නැහැ. බලමු මම හිතන්නේ මෙතන ඉඳන් තව දුරක් කොහොම මේ පාරේ මේ වගේ කැලෑවේ අතර තියෙන මේ පාරේ යන්න තියෙනවා පන්සලට. පන්සලකට ඇත්තට මේක ආරණ්‍ය සේනාසනය. මේ එතෙන්ට යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. අර පාරේ කොහොම තමයි යන්න තියෙන්නේ. අපි අපේ ගමනේ අවසානයේ වෙන ආරණ්‍ය සේනාසනය ගාවට ඇවිල්ලා ඉන්නේ. මම අර කලින් ආව පාරේ ටික දුරක් සාමාන්‍යයෙන් මීටර 600ක් විතර ආවට පස්සේ මෙතෙන්ට එන්න පුළුවන්. දැන් මම ඉන්නේ හරියටම මේ ආරණ්‍ය සේනාසනයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව ගාව. මොකද බලන්න බලන්න මෙතන තමයි මේ දොරටුව තියෙන්නේ. මම ආවේ අර පැත්ත ඉඳන්. අර පැත්ත ඉඳන් ඔහම තමයි ආවේ. බයිසිකලෙත් මෙතන පොඩි නැවැත්තුවා. මේ මෙතනින් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. මඩකඩ කියන්නේ මේ හරියට මේ ප්‍රදේශයට කියන නමද දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මේ මට දැනගන්න බැරි වුණා. මම හිතන්නේ මේ ප්‍රදේශයට කියන නම මඩකඩ කියන්නේ. ගිහිල්ලා බලමු ඉස්සරහට. බුදුන් වැඳගෙන ඉස්සරහට යනවා. මෙතන මේ පාරේ මේ මම හිතන්නේ ගියපුවාම පන්සලේ මේ කාර්යාලයේ පැත්තට යන්නේ. මම හිතන්නේ රතනම තියෙන කාර්යාලය. මේ අපි ආයේ මෙතනින් කොහම ගිහිල්ලා මෙතන පල්ලෙට බයින්න තියෙනවා. පල්ලෙට බහැලා මේ මාර්ගයේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. මොකද අර මට ඈතින් අර හරියෙන් පේනවා මේ නාචිමලේ දොළ. අපි මේ පල්ලෙහා පැත්තට මෙතනින් පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා මේ බෝමළුවයි චෛත්‍යය. මෙතන තමයි බෝමළුව තියෙන්නේ. බෝ ගහ තියෙනවා.
මේ චෛත්‍යය මෙතනින් තියෙනවා. ඒක පැතිවලට තව යන්න තියෙනවා මම හිතන්නේ. ගිහිල්ලා බලන්න. මේ අන්න අතනින් බලා ගන්න පුළුවන් අර. මේ මෙතන මේ ලොවි ගාවුත් තියෙනවා. ලොවි ගෙඩිත් තියෙනවා මේ පල්ලෙය ටිකේම කඩාගෙන කාලා. උඩ එහෙම තියෙනවා ටික. ගමනේ ඇත්තට මේ දෙයක් කියන්න ඕනි. සංචාරය අවසානයේ පොඩි අන්එක්ස්පෙක්ටඩ් සිටුේෂන් එකක් වුණා. මේ ඇත්තට මේ ගමනේදී නෙවෙයි උනේ. මම ගෙදර ඇවිල්ලා මගේ ඇක්ෂන් කැමරාවෙන් ගත්ත වීඩියෝස් ටික බලද්දි කොහොම හරි ගමනේ අවසානයේදී කියන්නේ ආරණ්‍ය සේනාසනයේ හරියදී ගත්ත ගොඩක් වීඩියෝස් වල ඒ කියන්නේ එන්න අවසාන වීඩියෝ එක දක්වා අවසාන කොටස් වල වීඩියෝ එක ෆ්‍රීස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔඩියෝ එක එනවා වීඩියෝ එක ප්ලේ වෙන්නේ ෆ්‍රීස් වෙලා. ඒකට හේතුව බලද්දි මම හොයාගත්තේ මේ මගේ අතින් කොහොම හරි කැමරාවේ මේ වීඩියෝ රෙකෝඩ් වෙන FPS කියලා එකක් තියෙනවා frames per second. එතකොට ওই වීඩියෝ bit rate ගැන දන්න අය දන්නවා. මේ ඒක 120 වැටිලා තිබ්බා. සාමාන්‍යයෙන් 60 FPS තමයි දාලා තියෙන්නේ. මොකද මගේ action camera එකේ තියෙන chip එක ගොඩක්ම powerful එකක් නෙවෙයි. 128GB එකක් තියෙනවා but ඒකේ අර මේ ස්ටෝරේජ් ටික ෆුල් වෙලා තිබ්බ පහුගිය දවස්වල ගිය ගමන් එකයි ඒකේ වීඩියෝස් ෆොටෝස් එකයි ටික ෆිල් වෙලා තිබ්බා. ඒකත් එක්ක කොහොම හරි මගේ කැමරාවේ මගේ අතින් 120 fps වැඩිලා කොහොම හරි පොඩ්ඩක් ඒකත් එක්ක කම්පැටිබල් වෙන්න අමාරු ගතියක් කොහොම හරි ඇවිල්ලා තියෙනවා කැම් එකට. ඒකත් එක්ක මේ වීඩියෝස් ෆ්‍රීස් වෙලා තියෙනවා. මේ අපරාධේ මට ගෙදර ඇවිල්ලා දක්වනකොට පාට් ටවුල් මේ මොකද මගේ ඒ සංචාරේ වීඩියෝ එකේ ඉවරයක් වෙනකන් සමහර අවසාන එන්ඩ් එක හරියට ගන්න බැරි වෙච්ච එක ගැන. ඒක තමයි මම දැන් මම මේ ඔෆිස් එකේ ඉන්නේ පහුවෙනිදා මම මේ ඔෆිස් එකට ඇවිල්ලා හරි මෙහෙම වීඩියෝ එකක් කියලා මේ රීසන් එක කියලා ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න හැදුවේ. මේ ඇත්තටම අන්එක්ස්පෙක්ටඩ් සිටුේෂන් එකක් ඉතින් කමක් නැහැ. ඔක මම දැනගත්ත හේතුව ආයි පාරක් නොවෙන්න මේ ඒකට වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ඔහොම තමයි කමක් නැහැ. වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් ගොඩාක් 90ක් විතර වීඩියෝ ටිකක් තියෙනවා හොඳට. ඒතර මට බ්ලොග් එක හදාගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ හරියන මේක තමයි සිද්ධිය වුණේ. මොකද මට මෙහෙම එන්ඩ් එකක් දෙන්න හේතුව ඒක. ඉතින් මේකට සමාවෙල්ලනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එක comment එකක් දාන්න, වැරදි අඩපාඩු පෙන්නලා දෙන්න. දන්න ඇතරෙත් link එක share කරන්න. share කරලා මට මේ channel එක ඉස්සරහට ගෙනියන්න support එකක් දෙන්න. ආදරෙන් ඉල්ලනවා. මේ හරියන මේ වගේ තවත් සොඳුරු සංචාරයකින් අපි ආයේ මුණ ගැහෙමු. එතකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. පියනවා.